ආයිබෝන් දුවේ පුතේ ඔයාලා මේක දෙලා ඉන්නේ ගණිත ගැටළු 100ක් වීඩියෝ මාලාවේ පළවෙනි ගැටලුවත් එක්ක. සඳුදා දින 5කින් යුත් ජූනි මාසයක එම සඳුදා දිනවල එකතුවට තිබිය හැකි වැඩිම අගය වන්නේ කීයද? දුවලා පුතාලා දන්නවා ජූනි මාසයට දවස් 30ක් තියෙනවා කියලා. ඒ වගේම මාසයක් ගත්තම ඒ මාසේ සතියකට දවස් 7ක් තියෙනවා. අපෙන් අහන්නේ සඳුදා දින 5කින් යුත් ජූනි මාසයක. ඒ කියන්නේ මේ මාසේ සඳුදා දවස් 5ක් තියෙන්න ඕනි. ඒ වගේම මේ ප්‍රශ්නේ අපිට කියලා තියෙනවා එම සඳුදා දිනවල එකතුවට තිබිය හැකි වැඩිම අගය තමයි අපෙන් අහන්නේ. සඳුදා දිනවල වැඩිම අගය හොයන්න නම් අපි දන්නවා ජූනි මාසයට දවස් 30ක් තියෙනවානේ. මෙන්න මේ 30 කියන දවසත් අපි සඳුදා දවසක් කියලා ගමු. 30 සඳුදා දවසක් වුණා නම් ඊට කලින් සඳුදා දවස අපිට හොයන්න පුළුවන් 30න් 7ක් අඩු කරලා. එතකොට 23යි. එහෙම නැත්නම් ඔයාලට මේක ටක් ගාලා ලියා ගන්නත් පුළුවන්. 30 ඊළඟට 29 28 27 26 25 24 23 අන්න ඒ වගේ. හරි. මම ඉක්මනට මේක හදන්නම්. 23න් 7ක් අඩු වුණාම 16යි. 16න් 7ක් අඩු වුණාම 9යි. 9න් 7ක් අඩු වුණාම 2යි. ඒ කියන්නේ පළවෙනිදා එන්නේ ඉරිදට. හරි. දැන් අපි මෙන්න මේ සඳුදා දවස් ටිකේ එකතුව ගමු. එක ස්ථාන ටික එකතු කරගෙන ආවම 20ක් කියලා අපිට එනවා. 20න් බිඳුවල එනවා. දෙකක් මේ පැත්තට ගන්නවා. මේ ටික එකතු වුණාම 8යි. එහෙනම් සඳුදා දින 5කින් යුත් ජූනි මාසයක ඒ සඳුදා දිනවල එකතුවට තියෙන්න පුළුවන් වැඩිම අගය වෙන්නේ 80.